ආයුබෝවන් හිතවත් ආයෝජකයින් සම්බන්ධ විශේෂණ සේවාවේ Guru Markets අප සමාගම පිළිබඳ සමානීය තොරතුරු සමග ආරම්භ කිරීමු. අපි එක දර්ශකයේ තව ටිකක් විස්තරාත්මකව බලමු. අවශ්‍ය නම් ඔබට නතර කළ හැකිය. අධ්‍යයනයට ලක්ව ඇති සංස්ථාවේ සියලුම දර්ශක ඔබට පිරිවැශමින් සලක බැලිය හැකිය. දැන් අපි ඔබ සමග සමාගම පරදන මූලික දර්ශක සමග සංසන්දනය කරන්න Molson Coors Beverage Taker TP 2025 අප්‍රේල් 17 වන දින එම අවස්ථාවේ වත්මන් තොරතුරු භාවිතයෙන් මෙම සමාලෝචනය කරන ලද. වර්ගීකරණයේ මගින් Guru Markets සමාගම Molson Coors Beverage Companies උපකණ්ඩයට අයත් වී නාර්කෝස් සංසන්දනයේ සඳහා සංවිධාන 59 සහභාගී වන අතරේ මේ ඉතා නියෝජනය වී. මෙම වීඩියෝ අවසානයේ අනුම වගව සොයා ගන්න. අදාළ සමාගම සඳහා පෙරිතඵලය ලකුණු 10 හේතුකේ. උප්පුරු වර්ගයේ සඳහා සමානීය පෙරිතඵලය ලකුණු 2.1. ඔබ පුළුල් ලෙස බැලුවොත් සමස්තයක් ලෙස එක්සත් ජනපද කොටස් වෙළඳපොළ තුල. සමස්තයක් ලෙස එක්සත් ජනපද කොටස් වෙළඳපොළ සඳහා සමානීය පෙරිතඵලයේ ලකුණු 1.8 කී බව සැලකෙන්නේ. සඳහා ලකුණු හේතුක ලකුණු එරෙහිව Molson Coors Beverage Companies සමාගම කොටස් මෙලෙහි ගතකත්වයේ සංසන්දනය කිරීම Molson Coors Beverage සහ උප්පුරු වර්ගයේ සමාගම මෙසේ දලහිකට වැඩි කාලයක් සමාගම කොටස් බව අපට පෙන්න ඇති Molson Coors Beverage 99.3 කී ගතකත්වයක් පෙන්නුම් කළේය. 38.9 කී උප්පුරු වර්ගයේ මුල වෙනස්වීම් වලට විරුද්ධය. මේ පැහැදිලිව කිසිවක් සඳහන් නොකරේ නමුත් මෙම කරුණු සැලකිල්ලට ගැනීම අවශ්‍ය වී. සමාගම වෙළඳපොළේ පරක්දනකරණයේ Molson Coors Beverage Companies $1 බිලියන 1.9 කී $1 බිලියන 685 කී උපකණ්ඩයේ වෙළඳපොළේ පරක්දනකරණයේ සමග Molson Coors Beverage 1.8 කී කොටසකට හිමිකම් කියයි මේ උපකණ්ඩයේ කොට සමාගම් වලින් එක්. සමාගම ශිෂ්‍ය පැතර පරක්දනකරණයේ $1 බිලියන 2.8 කී ලෙස ගණන් බල ඇති. $1 බිලියන 104 කී උපකණ්ඩයේ පරක්දනකරණයේ සමග Molson Coors Beverage 6.685 කී කොටසක්. විනිමය සහ පොතු වටිනාකමේ වැඩිලාගෙන සිටින කොටස සංසන්දනය කරමින් අපට පහත දක්වනද පෙනී. වැඩිලාගෙන සිටින කොටස් Molson Coors Beverage වෙළඳපොළේ පරක්දනකරණයේ තක්සේරු කිරීමේදී උපකණ්ඩයේ 1.1 කී. පොතු වටිනාකම 6.685 කී. මේ වෙළඳපොළේ පරක්දනකරන කොටසින් 185 කී වැඩිවීමක්. සමාගම වෙළඳපොළේ කොටස් තක්සේරු කිරීම සහ උපකණ්ඩයේ ශිෂ්‍ය පැතර පරක්දනකරණය හොඳයි එක ලක්ෂ්‍යයි. විශේෂණය කළ සංවිධානයේ ණය පෙරමුණේ $1 බිලියන 6.2 දක්කේ. පොතු වටිනාකමට ගත් ණය සමාගම කොටස් වලින් 49 කී නියෝජනය කරයි. සමාගම මලිය වගකීම් වල පරිතඵලය හොඳයි එක ලක්ෂ්‍යයි. සමාගම කොටස් වෙළඳපොළ වටිනාකම් සහ ඉපීම් අනුපතී 10.6 කී. වෙසේක 1.3 හා උප්පුරු වර්ගයේ සමානයේ උප්පුරු වර්ගයේ සමානයට වඩා 50% කන අඩුයි. උපකණ්ඩයේ සමාගම හා සසඳුමුද ලාභ දර්ශක වෙත වෙළඳපොළේ මුල තක්සේරු කිරීම ඉතා හොඳයි ලකුණු 2. පසුගිය මාස 12 සඳහා ලාභයේ $1 මිලියන 1,123 කී. ඉදිරි මාස 12 සඳහා ඉදිරි ඉපීම් తాවකාලිකව $1 මිලියන 1,360 කී වන ඇතැයි අපේක්ෂා කරේ. මේ දැනට වඩා 100% කී වැඩිවීමක්. උපකණ්ඩයට සාපේක්ෂව පරිකතනය කරන ලද අනාගත ලාභ දර්ශකයේ තක්සීරුව හොඳයි ලකුණු 0.5. සමාගම මුලයේ ශීර්ෂයේ සිට ආදායම් දක්වා 1. උප්පුරු වර්ගයේ සමානයේ 3.3 වන අතර උප්පුරු වර්ගයේ සමානයට වඩා 70% කන අඩුයි. උපකණ්ඩයේ සමාගම් වල දර්ශක හා සසඳුමුද එහි ආදායමට වෙනීමේ මුලියේ දර්ශක තක්සේරු කිරීම හොඳයි එක ලක්ෂ්‍යයි. පසුගිය මාස 12 සඳහා ආදායම් $1 මිලියන 11,630 කී. ඉදිරි මාස 12 සඳහා ඉදිරි ආදායම් $1 මිලියන 13,660 කී වන ඇතැයි අපේක්ෂා කරේ.
මේ දැනට වඩා 10% කී වැඩිවීමක්. උප්පුරුවර්ගයේ දර්ශක හා සසඳුම්ද අපේක්ෂිත අනාගත ආදායම් දර්ශක තක්සේරු කිරීම හොඳයි 0.5 ලකුණි. විකිණීම ආන්තිකය 9.7 කීවන අතර උපකොණ්ඩේ සමානයේ 15.4 උපකොණ්ඩේ සමානයේ සහ සමාගම් කාර්ය සාධනය අතර වෙනස් 5.8 උපකොණ්ඩේ සමාගම් වල දර්ශක සමග සසඳුම්ද විකිණීම ආන්තිකය තක්සේරු කිරීම ඉවසිය හැකි 0.2 ලකුණි. උපකොණ්ඩේ සේවක සංඛ්‍යාව අනුව සමාගම් කොටස් 4.3 ඒ වෙළඳපොළ පරක්දනකරණයේ කොටසට වඩා 148 කන වැඩිය. මේ සමාගම වෙළඳපොළේ මිල අතර විෂමත්වයේ පිළිබඳ කාර්ය Malls and Coors Beverage ඒ වන විට අවතක්සේරු කිරීම දිසට. සමාගම එක් සේවකය සඳහා පරක්දන පෙරමුණේ ඩොලර් හිතු 108,000කට සමාන වී. උපකොණ්ඩේ ඩොලර් 1,000 හිතු 160,000ක් වන අතර. උප්පුරුවර්ගයේ සමානයේ සහ සංවිධානයේ දර්ශක අතර වෙනස් 59.8 උපකොණ්ඩේ සමාගම් වල දර්ශක සමග සසඳුමිද සේවකයෙකු සඳහා වෙළඳපොළ පරක්දනයේ පෙරමුණේ තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5. සමාගම තුන් සේවකයෙකු සඳහා ලාභයේ පෙරමුණ ඩොලර් 66.8 උප්පුරුවර්ගයේ සඳහා සමානයේ ඩොලර් 82.6 සහ උපකොණ්ඩේ සමානයේ සහ සමාගම් දර්ශකයන් අතර වෙනස් 19 උපකොණ්ඩේ දර්ශක සමග සසඳුමිද සේවකයෙකු සඳහා ලාභයේ තක්සේරු කිරීම ඉවසිය හැකි ලකුණු 0.2. එක් සේවකයෙකු සඳහා සංවිධානයේ ආදායම් ඩොලර් 692,000ක්. උපකොණ්ඩේ ඩොලර් 536,000ක් ඇති. උපකොණ්ඩේ සමානයේ සහ සමාගම් කාර්ය සාධනය අතර වෙනස් 100 උපකොණ්ඩේ දර්ශක සමග සසඳුමිද සමාගම තුන් සේවකයෙකු සඳහා ආදායම් කොටස ඇස්තමෙන්ත කිරීම හොඳයි ලකුණු 0.5. කොටස් 106.6 කොටවන අතර උප්පුරුවර්ගයේ සමානයේ 101.1 මෙය විය හැකි කොට මර්කම් අවදානම් පිළිබඳ දර්ශකයකි. දර්ශකයේ රසී 14 සමාගම් සඳහා 144 කී මට්ටමක පෙන්නුම් කාර්ය Malls and Coors Beverage. උපකොණ්ඩේ සඳහා මෙම මට්ටම 58 තාක්ෂණික වශයෙන් උප්පුරුවර්ගයේ සුරකුම්පත් වලට වඩා ඉහළ අගයක් ගෙන Malls and Coors Beverage. සමාගම කොටස්වල සැබ තක්සීරුව ආසන්න වශයෙන් ඩොලර් 58.7 සමාගම කොටස් සඳහා සම්මත මුල ඇස්තමේන්තුව ආසන්න වශයෙන් ඩොලර් 66.84 වත්මන් ඇස්තමේන්තුව ගතකත්වයේ සහ සම්මත පරකතනයේ ආසන්න වශයෙන් 114. සෑම කෙනෙකුටම ලබාගත හැකි ඇණවුම් වගව දස බලුම එයට සම්බන්ධයක් පන කළ අදහසින් ඇති. තොරතුරු සහ විමර්ශන ඇගීම් පද්ධතිය මගින් මෙම කන්නයි කලින් ගනු ලැබූ සියලුම තීරණ ඇණවුම් වගව අඩංගු වූ Grow Markets. ඇණවුම් වගව වෙත පරිවර්ෂයේ සම්පූර්ණයෙන්ම නමල් සහ නමල් පන කළ අදහසින් සම්බන්ධය. සමාගම කොටස්වල තක්සීරුව මත පදනම Malls and Coors Beverage. කොටස් තක්සීරු කිරීම සඳහා තොරතුරු සහ විමර්ශන පද්ධතිය Grow Markets පහක් තීරණය ගන්න ලද. 58.1 මූලිකට මිලදී ගැනීමට ඇණවුමක් විවෘත කරන්න. සමාගමට සාපේක්ෂව ඉහළ ශරුණාගත කිරීමක් ඇති බැවින් ඇණවුම් විවෘත කරන ලද. සංවිධානයේ තක්සීරු කිරීමේ භාවිතා කර තක්සීරු කරන ලද අකමැති දර්ශකය. ගෙන්න ලාභයේ 63.1 ලෙස සකසා ඇති. නවතම පාඩුවේ 54.32 ලෙස සකසා ඇති. ලාභය හා නවතම පාඩුවේ මගින් ඇණවුම් විසී නොමැති අවස්ථාවක්. එවිට 2025 මේ 10 දෙන් වෙළඳ පොරතපල මත පදනම ගනුදෙනුව සංවිධානය අවසන් වී. හෝ මෙම දිනයට පෙර අවසන් වෙළඳ දිනේ. ටිකී ස්ටී සමතුලිත විකිණීම ඇණවුමක්. ශිෂ්‍ය ගනුදෙනුව පිළිබඳ වීඩියෝවක් මෙම නාලිකාව දැනටමත් පරිකාශයට පත් කර ඇති. ඇණවුම් වලින් එක් වසදෙන් මිද පරදන හා තොලනි. තවත් ඇණවුමක් නියම මිලට වැසී ඇති.
අවසානයේ දක්වා නැරඹීම සහ තොරතුරු සහ විමර්ශන පද්ධතිය භාවිතා කිරීම ගැන සෙමට බොහෝ ස්තුතියි ගුරු මාර්කට්ස්. ඔබ මුළු ලෝකයේම හොඳම පරීක්ෂකයන් වී